එච්චර දුර නෑ ඒගොල්ලෝගේ ගේ. මතක හැරිච්ච ගම. මෙතන නෙවුණානේ ගේ. ඒක නෙමෙයි ඊට පස්සේ පල්ල හැදිච්ච අපි පල්ල මේකද ගියේ. කොලයන් හරිය මේ පැත්තේ මෙහෙම ගෙනලා තිබ්බේ. අපි නිකන් ඇයි ඔයා මත් එක්කම ආවේ. දැන් අවුරුදු 7 අපි බැඳලාවත් නැහතද අවුරුදු බැඳලාවත්. ඉතින් මේ සිංහලෙන් නෑ ගෙදර ඇතුලේ තියෙනගෙන අපිම ලේකට යනවා. මේ පිටිපස්සේ ගෙදරද? අර ගේට් එකට කලින් ගෙදර නේද? අන්තිම ගෙදර. thank you. ධම්මී කියලා කොහෙන් හරි අන්තිමට ගේ හොයාගත්තා. මොකද හැමදේම වෙනස් වෙලා අවුරුදු ගාණක් යනකොට පාරවල්වත් අපිට අඳුර ගන්න බැරි තරම් වෙනස් වෙලා. ඉතින් මේ විදිහට ඒකන් ගෙදරටත් ගිහිල්ලා ගෙදරින් ආවත් පුදුම කරලා චූටි බබාලා දෙන්නෙක් හිටියා ඒ දෙටම බලන්නමයි ගියේ. ඉතින් අඳුරන්න පුළුවන් ද දන්නෙත් නෑ. අපි බලන් ගෙවල් වල කඩාපල්ලා. ඔයාලා මේ අපේ වීඩියෝ ගෙවිලා නෑනේ. ආයි කියන්නේ. චූටි නන්දට කියනවද යාළුවා ආවා යාගේ අක්කා කෙනෙක් ආවා මල්ලි කෙනෙක් ආවා කියනවද? යා කෝල් කරනවද? කතා කරන්නේ ගුටියක් දෙමු. චූටි නන්දට අයියටත් එන්න කියන්නේ. අයියා ළමයි අඩුයිනේ. මේක අල්ල ගන්න හසි මේ දෙන්න එකම වගේ. ඔව් වයි. පස්සට ගන්න චුට්ටක්. මේ නන්දට අපි වීඩියෝ එකක් දාමු. නෑ. ගණන් එකක්. දෙන්නවා. මේ පෙට්ටියක් වගේ නේ යම්මේ මමම ගෙනාපු ඒවා ඉව දාන්න. මම බැලුවා. මං හිතුවා ඉස්කෝලේ. ඔව් මාත් හිතුවා ඉස්කෝලේ. මේක පුතා මේක නවල මොකක් හරි හදන්න පුළුවන් එකක් එන්න තියෙන ස්ටිකර්ස් වල. බබා මේක මම ගෙනත් තියෙන්නේ. සයිට් එකේ තිබිච්ච එක. මේක නදුවල. Ghost, may nawan hasiling nawan na panaan. May ini bancho chika. Abi yahu chuti nandar. Okay? එයාට සතුටු හිතේ අපි ආවා කිව්වා. මට එනකන් කියන්න බැරි වුණා දැන් යනවයි කිය දැන් කෝල් කරා ගේ අහන්න. ඉතින් ඒකම නැත් ඉවර වුණාන් පස්සේ මම මේ ඉස්කෝලේ යාළුවෝ එයාලත් එක්ක ඉස්කෝලේ කාලේ අපි නම් ඇවිල්ලවත් නැටි සයිවර් කඩයක් තිබුණා. අපි ටිකක් ලැජ්ජයි එන්න බයයි හුඟක් ළමයි පිරිලා ඉන්න හින්දා. ඉතින් ඔන්න ඒකට දැන් තමයි අපි ඇවිල්ලා මේ කන්නේ අපේ ළමයිනුත් එක්ක. ඉතින් මේ වගේ යාළුවොත් එක්ක දවස් ගෙවෙනවක්කොට හරිම සතුටුයි. වැකේෂන් එකක් ආවහම මේ වගේ දවසොත් යාළුවෙක් ගත කරන්න වෙන් කරගත්තාම අපහු මම ආස කරන ඔන්ලි කිතුල් කියලා හදන්න පුළුවන් නේ? කොටාවේ අවටා කිතුල් ගන්න පුළුවන්. හදන කෑම තියෙන කඩයක් ගෙන්නත් ඇවිල්ලා. මේ ගොඩක් එපා මල්ලි. මේ මට හිතන ලයිට් හකුරු ඒක කියලා? ඒකෙන් එකක් ගන්න. ඒක කියලා 1000 කන්නයි ටීට. අකිරු. අහු වෙන හොන්න කොහොම කනවා ඉතින් බඩත් අච්චාම වගේ. මේ තමයි මම කියන අච්චාරෝ ගන්න ලංකාවේ මේ වගේ තැන් ගොඩක් තියෙනවලු. මම නම් පළවෙනි පාට තමයි මේ වගේ තැනකින් ගන්නෙ. මේ වගේ තැනකින් මෙච්චර අච්චාර වර්ග ගොඩාරියක් තියෙන ඒ වගේම පිරිසිදුව ලස්සනට ඒගොල්ලෝ මේක ඈස්ටි කරලා දෙනවා. ඒ වගේම මේ පුද්ගලයාත් හරිම ප්‍රසන්නව hina වෙලා ඒ වැඩි ආසාවෙන් කරනවා.